අත මොනවද හදන්නේ? උන්ජිලාක් හදමුද? උන්ජිලාක් හදනට වඩා හොඳයි ටයරයක් අරගෙන ඒක ලණුවක් දාලා ගහක මේව කරලා පදින එක. දුලක් කියන එකක් හරි. ඔව්. මේ අපේ අයියාගේ පන්න ටයරයක් තියෙන හැබැයි අයින් කරපු ඒක තියෙනවා. හැබැයි ලණුවක් තමයි වැඩි. ලණු හොයන්න එපා වැඩි. අපේ ගෙදර ලඩු තියෙනවා. එහෙනම් අපි දැන් වැඩේට පයිමු. මං ගිහලා ලඩු අරන් එන්න. මං ගිහලා ටයරය අරන් එන්න. ලණුව ගෙනාවා වැඩි. ලණුව ගෙනාවා. ඊළඟ ලාස්ට් ටයර් දෙක මේකේ තමයි. ගන්න තියනද ඒක තුලේ? මෙතන හදමු අපි. මේ වෙන්දුස් කරා. බඩි. බඩි කොහෙද? මෙන්ගුස් කරා හදමුද? මෙන්ගුස් කරා නගින්ද එන්න අරත්තෝගේ ගෙට ගහලා. එතකොට ඉතින් අයියා ඇති වෙයිද අපට? ඔව් එන ඒ වැඩේ නම් හොඳයි මෙන්ගුස් ගහේ. මේක කලින් මේ ලණුව ගෙට ගහන්න ඕන උඩට. කවුද නගින්නේ? මම නගින්න. අහා දුලාජී ඉතින් කැමැත්තෙන් ඉදිරිපත් වුණා ගහන්න නගින්න. ගන්න කොළි හිර ගන්න. අහා. කොහමද? දුලාජී වැටෙල ඉස්සලා අල්ලගන්න. දුලාජ් ඉතින් ගැට ගහන්න යන්නේ උඩ අතට ගිහිල්ලා. අපි දැන් ලණුව ගැට ගහගමු. කොහොම කතියක් විදියට දාගන්න ඕනේ නැත්නම් ලණුව එහාට මෙහෙට යනවනේ. ඉතින් මේ ගැට ගැවුවා ඉතින් උඩින්. එහෙනම් අපි ටයර් දාගමු මේකට. දැන් අපි ටයර් ගැට ගහමු. හරි ගැට ගහන්න. මේ සම්පෝෂ එකක් අල්ල තේකක් වගේද? හා ඉතින් මම තුනනේ හදුවද? හදලා දෙන්නම් පොල් ටිකක් හැබැයි ගාලා දෙන්න ඕනේ කට්ටිය. ලාම් බර්ණ දෙක ටෙස්ට් එකක් දීලා බලමු කී යාල බලමු. ඔයාලට මේකට ටයරයක්ම නැත්තම් මේ පොලු කැල්ලක් කරාට ගැට ගහගන්නත් පුළුවන්. ඔව්. දුලාජිනා යනවා. දුලාජෙල්ලිලා යනවා. කලෝ දෙන්න මේකට වතුර පිරිත් බඩි ඩෙන්ගු කෙස්සක් තියෙනවනේ. එන්න මේකට අපි මේ රෙදි කෙලි දාගමු. හා රෙදි කැලක් කරගෙන තාගන්නවා නැත්තම් මේ ඩෙන්ගු කෙස්නේ වතුර පිරනවා මේවට. ආ කැරදී දිලා. ඉක්මනිය අරක හදුවද? මම පදින්න ඕනේ. අල්ලගන්න. මම පදින්න. මෙතින් අපි ආවරුත් යනවා. කඩංගට. කඩංගට යනවා. හැබැයි ඉතින් සුවරුත් නෑ ඉතින්. මෙයානක් කැරකෙනවා. බම්බර වගේ කැරකෙනවා. මේක සුපිරි. අගා ඉන්නේදී වැරදි යනවා වෙන කොහෙද? දැන් අපි සම්පෝෂ එක හදමු. ඉතින් අයියට පොල් ගාලා දෙන්න ඕනි. පොල් ටික නම් මම ගන්නවා. මාරුට ගන්නවා අර කට්ටිය නයි මේ. මම ඉස්සෙල්ලාම ගන්න කි. ඒ කට්ටිය නනු පදිනවා. මම කිව්වා බඩි පොල් ගන්නවානේ. පොල් ගන්න. මෙයා ගාදිලා මේක වෙයි මං ගන්නකෝ දෙන්න බඩි. දැන් නම් පොල් ටික ගාගෙන ඉවරයි. දැන් මේක ගෑසට නැගිලා අදාගමු. අපි ඉන්ටර් දාගමු. මාත් ඉතින් ආව උදව්වක් කරන්න. අයියා නම් අරේ කෑ ගහනවා. කඩේ දාන්න තුරය. ඕම් හැදුවා නං ඈ. එනම් දෙමුනේ ඉස්සරහට. පැය භාගයක් විතර එයි කිව්වා. තාත්තා කිව්වා 8 වගේ වෙයි කියලා. මු කියනවා නෑ පැය භාගයක් විතර එනවා මං කිව්වා මේ 8 වගේ වෙයි කියලා. නැදින් තියන්න දෙන්නේ. මම කියපු ෂොප් එක. ඉතින් අම්මා තේක ගෙනල්ලා වුණ තේ ටික අපිට. ඔව්. දුලත්. කොහොනෝ අප්පා. සම්දු. අහමඩලා දින්නා. අපි ඔන්චිල්ලාව හදලත් ඉවරුණා. ඊට පස්සේ අපේ අයියට එහෙම කියලා මේ සම්පෝස් එකයි තේකයි හදාගෙන අපි කාලා දැන් තමයි ඉවරනේ ළඟට. ඔව්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඊළඟ ඉඩකින් හම්බෙමු. ආදරේ බයි.